හරි එහෙනම් දැන් කරපන්කෝ බලන්න. අපිත් ආවනේ මේකගේ මේ බොරු වැඩ බලන්න. හරි දැන් බලාගනිකෝ බොරුද ඇත්තද කියලා. හරි කරපන්. චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි ඔයා මෙතන ඉන්නවද? කොහො දැන් බේ චාලි? චාලි ඔයා මෙතන ඉන්නවද? දැක්කනේ මං උඹලට කිව්වනේ. ඔය උතන නිකන් කැරකෙන්නේ නැති බං. උතන පොළොවත් ඇදයිනේ. පිස්සුද බං උඹට? හරි එහෙනම් ආයෙත් කළා පෙන්නපන්කෝ. චාලි ඔයා මෙතන ඉන්නවනම් අපිට මොකක් හරි ඉගියක් දෙන්නකෝ. දැන් දැක්කනේ උඹලා. ඔය නිකන් උලකක් වෙන්නේ නැති බං. දොරවල් වහලා තියෙද්දි කොහොමද ගොනෝ ඇතුළට උලන් එන්නේ? හරි පොඩ්ඩක් ඉඳපන් වෙනම් මං කළා බලන්න. චාලි ඔයාට පුළුවන්ද මේ කාමරේ ලයිට් එක නිවන්න? හරිනේ දැන්වත් දැක්කනේ උඹලා. අනේ සිරාවට මේක වුණානේ. කරන්ට් එකවත් ගියාවද? පිස්සුද යකෝ ඇහුන්නේ නැද්ද ස්විච් එක ඕෆ් වෙනවා. මං හිතුවේ සිරාවටම මේක බොරුවක් කියලා බං. මමත් විශ්වාස කරේ නෑ බං. මේක ඕකට කියලා මගේ බයිසිකලෙත් ඉස්සුවනේ. අනේ ඒ කියන්නේ අපිට මූට කියලා ඕනි වැඩක් ගන්න පුළුවන් නේ. ඒක තමයි මං උඹලට කිව්වේ. මේ කරන දෙයක් හෙට කරමු බං. දැන් ගෙවල් වලට යමු. රාත් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ඉඳපන්. එහෙම යන්න හොඳ නෑ. ඒ කියන්නේ සෙල්ලම කරා වගේ නෙමෙයි. සෙල්ලම කරලා ඉවරයක් කරන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. ඒ කියන්නේ නෑ බං මේක පටන් ගත්තම ඒක ඉවර කරන්න ඕනේ. නැත්තම් එක දේවල් වෙනවා. ඇත්තද බොරුද කියලා නම් කියන්න දන්නේ නෑ. මමත් ඔය ෆිල්ම් වල දැකලා තියෙනවා. හරි එහෙනම් ඒකත් ඉක්මනට කරපන්කෝ. චාලි අපි දැන් මේ සෙල්ලම නතර කරමු. අනේ මොකද බං? චාලිට සෙල්ලම නතර කරන්න බැරිලු. චාලි අපි දැන් මේක නතර කරමු. මොන විකාරද බං ඔය? මොකද බං අපි දැන් කරන්නේ? ඕනි මගුලක් කරගනිමු. මේ යමන් බං අපි. පිස්සු කෙරෙන්නේ නැතුව ඉඳපන් බං. ඒව යන්න හොඳ නෑ. ඒම වුණොත් ආත්මේ උඹේ පස්සෙන් එයි. මගේ පස්සෙන් එන්නේ ආවල් දෙකටයි. මමයි සෙල්ලම කරේ. උණට උඹත් මෙතන හිටියනේ. ඒක නිසා මේක ඉවරයක් කරතකන් උඹත් මෙතන ඉන්න ඕනි. මොන විකාරද බං ඔය? උඹලා ඕනි දෙයක් කරගන්නilla. මම යනවා යන්න. මොකද්ද බං උනේ? කරන්ට් එකවත් ගියාවද? නෑ බං එහෙම වෙන විදියක් නෑ. මම හිතන්නේ චාලිට කේන්ති කොහෙද? මොකක්? මම කියපතේ උඹලට තේරුණේ නැද්ද? දැන් උඹලට මේක නවත්තන්න බෑ. බුදු අම්මා